සුබ දවසක් මම සුනිල් විජේසිංහ දැන් අපි දන්නවා දැන් වසර ගානක් තිස්සේ මම ජර්මනියත් සමග සම්බන්ධ වෙලා 2015 දී ශ්‍රී ලංකා ජර්මනි ෆෝරම් එක ආරම්භ කරා. ඒ ආරම්භ කිරීමට එක හේතුවක් තමයි අපේ ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමයට කරන ආයුර්වේද ක්‍රමය ජර්මනියට කොහොමද හඳුන්වලා දෙන්නේ කියලා. මම 2016 දී අන්‍ය වෙල්නස් කියන ආයතනය පටන් ගත්තා. අන්‍ය වෙල්නස් එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ දේශීය ආයුර්වේද ක්‍රමය ජර්මනියට හඳුන්වලා දෙන්න. මම ඒ වැඩසටහනට අපි ගොඩක් වෙලාවට ජර්මනියේ තියෙන ආයුර්වේද ඉන්ස්ටිටියුට්ස් තියෙනවා. ඒවත් එක්ක සම්බන්ධ වෙලා කතා කරලා ඊට පස්සේ ලංකාවේ අන්‍ය වෙල්නස් කියන ආයුර්වේද සෙන්ටර් එකක් වෙනත් පටන් ගත්තා. ඒක 2016 ඉඳලා 16 17 18 වගේ අපි ජර්මනි වල ඉන්න ජර්මන් ගෲප්ස් ගෙනල්ලා ආයුර්වේද ක්‍රමයට ලංකාවේ ආයුර්වේද ක්‍රමයට ඒ ආයුර්වේද ඒ කියන්නේ සෙන්ටර් එකක් හැටියට පවත්වාගෙන ගියා. දැන් ඒකෙන් අපි යෝජනා කරන්නේ දැන් ලංකාවේ තියෙන ආයුර්වේද ක්‍රමයට ජර්මනි වල ආයුර්වේද සෙන්ටර්ස් 20ක් හරි 30ක් හරි එස්ටැබ්ලිෂ් කරන්න. ඒකෙන් අපිට ලංකාවේ ඉන්න ආයුර්වේද කරන ව්‍යාපාර කරන හැමෝටම ආරාධනා කරනවා මේ ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙන්න කියලා. ඒකට අපිට පුළුවන් ජර්මනි වල ඒක ජර්මනි වල තියෙනවා වැදගත් ස්ථාන. ඒ කියන්නේ ස්පා සිටිස් කියලා තියෙනවා. ඒ කියන්නේ වෙල්නස් සිටිස් තියෙනවා. සෑහෙන තරමට ඔයගලන්ට ඒ ජර්මනි වල සෙන්ටර් එකක් පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක අපි ඒක එස්ටැබ්ලිෂ් කරලා දීලා තියෙනවා. දැන් අපිට එක සෙන්ටර් එකක් අපි දැන් මේ අවුරුද්දේ පටන් ගන්නවා බාඩ් රිවර් වල. ඒක අපි ෂෝකේස් කරන්න යන්නේ ලංකාවේ ආයුර්වේද කරන විදිහ, ඒකට ට්‍රේනින් කරන විදිහ අපි ජර්මන්ස්ලාව ට්‍රේන් කරන්න යනවා ජර්මනි වල ඉඳගෙන يعني ඔන්ලයින් ක්‍රමයට ආයුර්වේද ගැන ඉගෙන ගන්න. ඒ වගේම අපිට පුළුවන් ආයුර්වේද සෙන්ටර්ස් ෆ්‍රැන්චයිස් කරලා ඒ විදිහට අමකිය විදිහට ස්පා සිටිස් වල එස්ටැබ්ලිෂ් කරලා ඒගොල්ලන්ට අපිට පුළුවන් ලංකාවේ ඉන්න ආයුර්වේද තෙරපිස්ට්ලාටයි ડોක්ටර්ස්ලාටයි ජොබ්ස් වල දෙන්න මේ සෙන්ටර්ස් වල. ඉතින් ඒකට සම්බන්ධ වෙන්න ඊට පස්සේ මම තව වැඩි විස්තර ළඟදීම කියලා දෙන්නම් කොහොමද ඒවට රෙජිස්ටර් කරන්නේ, ඒක කොහොමද පවත්වාගෙන යන්නේ, ඒවට ඇඩ්මිනිස්ට්‍රේෂන් කොහොමද කරන්නේ. ඒ ජර්මනි වල ඉන්ස්ටිටියුට් හෙල්ත් කෙයාර් කියන ඒ ආයතනයෙන් ආයුර්වේද සෙන්ටර්ස් ලක්ෂරි ආයුර්වේද සෙන්ටර්ස් පවත්වාගෙන යන්නයි ඒකට අපි දැන්ට සාකච්ඡා කරලා තියෙන්නේ. ඒවා ඊටම වැදගත් මම හිතන්නේ ලංකාවට විදේශ විනිමය ගේන්න පුළුවන් ක්‍රමයක්. ලක්ෂරි හොටෙල්ස් වල එනතර ලක්ෂරි ස්පා සෙන්ටර්ස් වල ආයුර්වේද ක්‍රමයට ආයුර්වේද සෙන්ටර්ස් පවත්වාගෙන යන්න. තව එකක් තමයි අපි දන්නවා දැන් මේ ජර්මනි වල එල්ඩර්ස් හෝම්ස් වල ගොඩක් වෙලාවට අවශ්‍යයි මේ ඔය ආයුර්වේද ක්‍රමයට ඒගොල්ලන්ට දැන් අපි දන්නවා වින්ටර් එකකට මාස 6ක් මාස 4ක් 5ක් වගේ කාලයක් වින්ටර් සීසන් එක. ඒ වින්ටර් සීසන් එකේදී ගොඩක් කට්ටියට ට්‍රැවල් කරන්න බෑ ගෙදරින් එළියට. ඒකට අපිට පුළුවන් ඒ වෙලාවට ඒ සිටිස් වලට ආයුර්වේද සෙන්ටර් එකක් පවත්වාගෙන ගිහිල්ලා ගෙදරකටම ගිහිල්ලා ආයුර්වේද ට්‍රීට්මන්ට් කරන්න. ඉතින් ඒ විදිහට ගොඩක් දේවල් අපිට අත්හදා බලන්න පුළුවන්. ඒ වගේ බිස්නස් මොඩල්ස් තියෙනවා. ඒකෙන් අපිට ඕගලන්ට ඒ ක්‍රමයට බිස්නස් එකක් පවත්වාගෙන යන්නේ කොහොමද ඒව ගැන වැඩි විස්තර මම වෙබ්සයිට් එකෙන් හරි මගේ දුරකථනයෙන් මට මාත් එක්ක සම්බන්ධ වෙලා වැඩි විස්තර ලබා ගන්න පුළුවන්. බොහොම ස්තුතියි.